හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඔයාලටත් මේ අලුත් අවුරුද්දක් සුබයි කියලා. අද අපි බලමු අපේ ගෙදර අපේ නෑදෑයත් එක්ක ෆස්ට් ටයිම් මේ සංවිධානය කරපු අවුරුදු උත්සවය කොහොමද වුනේ කියලා. මුලින්ම අපි කිරි උතුරලා ආහාර අනුභවය කරලා තමයි වැඩ ඔක්කොම පටන් ගත්තේ. රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි මුලින්ම අපි ගස්ලබු ගෙඩිය 60 ගණන් කරන සෙල්ලමෙන් තමයි පටන් ගත්තේ. හිටිය ඔක්කොමලා එයාලට හිතන විදිහට ගෙස් කරා මේ ගස්ලබු ගෙඩිය කොච්චර අඩු ප්‍රමාණයක් තියනවද කියලා. අපි අවුරුදු උත්සවයේ අන්තිමට තමයි බැලුවේ හරියටම කවුද ගස්ලබු ගෙඩියේ 60 ගණන කිව්වේ කියලා. මේකේ ඉන්නේ අතහමාන. ඊළඟට අපි බලමු කවුද හරියටම අලියට ඇහැ තිබ්බේ කියලා. සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා. සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා. ප්‍රමාණය ඉන්නට පොලිස් අනිත් කට්ටිය පෙරලාගෙන අන්නට හිටින්න වෙන්නේ. පහදුර සරහරි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ තනක දැල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී මේ අවුරුදු කාලේ මට හිතුණු දෙයක් තමයි ඉස්සර අවුරුදු කාලේ එක්ක බලද්දි ගොඩක් අවුරුදු ක්‍රීඩා අද වෙලේ දකින්න ලැබෙන්නේ හරි අඩුයි. අලුත් ක්‍රීඩා කරන ගමන් පරණ ජන ක්‍රීඩාත් අපි අනාගතයට ඉතුරු කරන්න ඕනේ. ඔලින්ද කෙලිය පංච දෙවීම රබන් සද්ද එහෙම දැන් අහන්න දකින්නත් නැති තරම්. උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා. ඉරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා. හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතනා කිරි උතුරන. දැන් අපි බලමු හැමෝම ආස කරන අලුත්ම සෙල්ලම පැණි බඹරේ. ඕගානා පොකුණේ මම එනවා. చకరక చీచాచో చకలోరం గండో వండో లకరకటం అక్కో టక్కో ఇడిగిడి గిడిగో ఇడిపాయ్ విడిపాయ్ చికిచకచో අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉල යතේ වලිගෙන් ගෙඩි කඩතේ බැරි බර කරට අරන් දඩයන් පිරිහිලා යතේ. No, 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 no. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. කිරි 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 බෝලේ. රැලි 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 මානේ. පැණි බඹරේ කරලා ඉවරනාට පස්සේ අපි හැමෝම පොඩි බ්‍රේක් එකක් ගත්තා. අපි ඒ වෙලාවේ ලන්ච් එක අරගෙන අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ආයෙත් ගේම්ස් වලට ගියා. කිචියට ගී ගයන්න රූබරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි. කිචියට ගී ගයන්න රූබරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි. අයියන්ගේ හිත අතර නොකී කතා රැඳුණයි. ආයි පාඩු දොඩ ඉන්න සුමං ගුණම් නැතිවයි. අයියන්ගේ හිත අතර නොකී කතා රැඳුණයි. ආයි පාඩු දොඩ ඉන්න සුමං ගුණම් නැතිවයි. ඉවර තියාගෙන යනවා. රූබරුණා
बंधना බලන් ඉතින් හරිම ලස්සනයි. හැබැයි අම්මා මම එච්චර කල් හිතන් හිටියේ නෑ ගල් බෝතලයක් කියන්නේ එච්චර ලොකු ප්‍රමාණයක් කියලා. මම මට අද හිතෙනවා ගල් බෝතලයක් කියන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක්. Thank you. करे नुबे सुवंदाई उबे හිතගාව හිඳිමේ පෙරසේ අවුරුදු උත්සවයේ තරඟවලින් දිනපු අයට තෑගි බෙදලා දීලා අපි 4 වෙනකොට මේ අවුරුදු උත්සවයේ නැවැත්තුවා. මොකද අපිට පල්ලි යන්න තියෙන නිසා. ගෙලමසල වෙනකොට ඉවසුම් නැනේ මාම දෙනවද දුව කරගන්නට වායේ ඉතින් අදට අපේ අවුරුදු උත්සවය ඉවරයි. වීඩියෝ එක බලපු හැමෝටම thank you. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. bye. පළවෙනි එක උනත් ෂෝක් සන්තෝසයි බව සන්තෝසයි ලබන අවුරුද්දේ අපි මේ කැරිය අවුරුදු 12 3 එකක් කරමු. ඉතින් ගම්මත් තමයි නියමයි. බයි බයි බයි. ඒ ගොඩ ධම්ම සුපිරි.